හරි ළමයි. ඔන්න අපි කලින් කතා කරන් ගියා වගේම අපි අදත් ප්‍රශ්න කිහිපයක් කතා කරමු. මෙතනදී ඔයාලට මේ අදත් කතා කරන්නේ වෙනම පේපරයක්. ඒතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් අර පේපර් වලින් ප්‍රශ්න සමානයි කියලා. මේ මුලින්ම මෙතන තියෙනවා මේ මෙතන ඔයාලට පේන්නේ නැත්නම් මේ තියෙන පරාවර්තක තහඩු ගැන කියලා. මතක ඇති මං ඊයේ දවසෙත් කිව්ව පරාවර්තක තහඩු පිළිබඳව අපි කතා කරා 7 වෙනි පාඩේ මෙන්න මෙතන තිබුණා. පරාවර්තක තහඩු දාලා මේ පළතුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන් කියලා කතාවක්. අන්න ඒ ගැනම තමයි ඔයත් කියන්නේ. මේ ටිකේ තිබුණා. මම ආයෙක පෙන්නන්නේ මේ හරියේ මේ තියෙන්නේ පරාවර්තක තහඩු කියලා. මෙන්න මේ ප්‍රශ්නේ. පරාවර්තක තහඩු මගින් පළතුරු වල වර්ණය වැඩි දියුණු කෙරේ. ඕකම තමයි එතනත් කියලා තියෙන්නේ. ඔය තව පේපර් එක ආපු කොටස. රයිට්. ඒ වගේම මම දැන් මෙයා එකම දේ කියන්න යන්නේ නැහැ. සැහැල්ලු පෙරහුන බීජ. ඒකත් ඔයාලට පුළුවන්නේ. අර ඒ කොටසත් මම ඔයාලට මේ දවස් දෙක තුනේම පෙන්නනවා. ඊළඟට පාංශු රහිත වගාවට යොදා ගන්න ලබන ද්‍රව්‍ය ගැන අහලා තිබුණා කියන්නේ හයිඩ්‍රොපොනික්ස් හයිපොනිකා කියලා ඊයේ දවසේ කතා කරේ. ඒ මෙන්න මෙතන තියෙන කොටස. රොක් කූල් පීට් ඒ වගේ ටිකක් තිබුණා. ඔන්න මම ඔයාලට ආයි නෝට් එකකුත් පෙන්නන්න. මෙන්න මේකේ තියෙනවා ළමයි. පාංශු රහිත වගාව කියලා. අන්න ඒ කොටස් ටිකත් ආයෙ වතාවක් බලා ගන්න. මතක ඇති මං ඊයේ දවසේ පිටුවේ අංකෙත් එක කිව්වා. දැන් ආයෙ වෙලාවක් යන හින්දා මං ඒ ටික කියන්නේ නැහැ. ඒ ටිකත් බලා ගන්න කියලා තමයි ආයෙ මතක් කරන්නේ. pH ප්‍රශ්න ආකාර තුනක් එනවා කියලා කිව්වා. තුනෙන් ඒ තුනත් හරි නේද? pH මීටරේ දීලා රූප ඊළඟට භෝගයට අදාළ pH. මෙන්න ඊළඟට මෙතන තියෙන ඕට්ස් අයිති වෙන්නේ රනිල කුලයට අයත්ද කියලා. ඔයාලට මතක ඇති මෙන්න මේ අපි ඕට්ස් ගැන එහෙම කතා කරා කුලයන් පටන් ගනිද්දී මේ තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එක. ධාන්‍ය වර්ග ඕට්ස් සහ රනිල කුලයට අයත් වේ කියන පොයින්ට් එක. එතකොට ඕට්ස් රනිල කුලයට අයත් වේද කියලා ඇහුවොත් ඒ ප්‍රකාශය නිවැරදි. අන්නේ මෙන්න මේ පොයින්ට් එකත් බලා ගන්න. මේක මෙහෙම්ම දීලා රනිල කුලයට අයත් වේ කියලා දුන්නොත් මේක නිවැරදි ප්‍රකාශයක්. මේ විදිහටම ওই වචන ටික හොම් වෙනවා. ඇවිල්ලා අහනවා මේක හරිද වැරදිද කියලා. රයිට්. ආවෝ තාරක අපි මේ දවස් ටිකේම කතා කරා විභාගයට ආපුව මේ දිගටම මම හිතන්නේ තාරක කලින් දවස් දෙකෙත් තින්නේ නැති මේ ඔක්කොම විභාගයටම ආපුවා මේ පාර කියන්නේ සාමාන්‍ය උතුන එක්සෑම් එකේ පේපර් තියෙන්නේ එයාලා ගාව අර නිකන් අපේ අර ලර්නර්ස් එකේ එල් බෝඩ් එකට එක්සෑම් එක තියෙන්නේ පේපර් පහක් විතර ඒ වගේ සාමාන්‍යයෙන් උතුන පේපර් 10ක් 12ක් වගේ තමයි තියෙන්නේ ඒකේ ප්‍රශ්න අර වෙබ්සයිට් එක through එන්නේ ඒකේ ෂෆල් වෙනවා ෂෆල් වෙනකොට මිස්ටර් වෙවි එන්නේ ඉතින් ওই මිශ්‍ර වෙන ප්‍රශ්න ටිකේ ওই ටික හැමදාම තියෙනවා. දැන් ඊයේ දවසෙත් කලින් දවසෙත් කතා කරපු ප්‍රශ්න අද පේපරෙත් තියෙනවා. එන පේපර් තුනක් ගත්තොත් ඒ පේපර් තුනේ සමාන ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ එහෙම නැති ඒවා තමයි මම මේ ටික හයිලයිට් කරලා පෙන්නන්නේ. කලින් දවස් දෙකට හිටියෙත් නැත්නම් ඒකේ රෙකෝඩින් එක බලනවා නම් හොඳ අදහසක් එනවා. පළවෙනි දවසේ දෙවෙනි දවසේ ওই ටිකේදී. රයිට්. මම කිව්වේ මෙන්න මේක ඇවිල්ලා තිනවා මේ විදිහටම ධාන්‍ය වර්ග ඕට්ස් සහ රනිල කුලයට අයත් වේද කියලා අහලා හරිද වැරදිද කියලා. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. තියෙන්නේ මෙන්න මේ තැන. අපේ නෝට් එක බැලුවත් පස්වෙනි පාඩමේ පටන් ගන්නකොට මොකද තියෙනවා? ළඟට. නිර්වචන ඒ කියන්නේ 8 වෙනි පාඩම තියෙනවනේ. 8 වෙනි පාඩමෙත් තියෙනවා මේ මුල් පොහොර කියන නිර්වචනය. තියෙන තැන ඔයාලා නෝට් එකේ බලා ගන්න. මම නෝට් එකේ තැනින් තැනට ගිහිල්ලා පෙන්නන්න යන්නේ නැහැ. මෙන්න මේ මුල් පොහොර කියන වචනය. ඒකට අදාළ නිර්වචනය බලා ගන්න බලාගෙන ඒක ඔලුවට දාගන්න. හරි තාරක. රයිට්. ඊළඟට ඔයාලට මතක ඇති
මතක ඇති ළමයි මං ඊයේත් කිව්ව ගිබර්ලීන් ගැන. ගිබර්ලීන් ගන්නෙ බීජ රහිත මිදි හදාගන්න. නැත්නම් සීඩ්ලස් පළතුරු හදාගන්න තමයි ගිබර්ලීන් භාවිතා කරන්නේ. අන්න ඒ ප්‍රශ්නේ අපි ඊයේත් කතා කරේ. ඒ ප්‍රශ්නේ මේ පේපරෙත් ඔහොම ඇවිල්ලා තියෙනවා. හරි. ඊළඟට මෙන්න අලුත් ප්‍රශ්නයක්. කලින් අපි කතා කරපු නැති එක මෙන්න මේ රූපය. රූපය දීලා මේ මොකක්ද කියලා අඳුනගන්න දෙනවා මෙන්න මේ රූපය. මෙයා ඉන්නවා ඔන්න මම ඔයාලට පෙන්නන්න මෙන්න මෙතන ඉන්නවා ළමයි. මේක මට මතක විදියට 41 වෙනි පිටුවේ. මේ තියෙන්නේ මේ රූපය දීලා ඇහුවොත් එහෙම මේ මොකක්ද කියලා මේ ඉන්නේ ස්ටිං බක්ස් කියන කෙනා. නැත්නම් අපි සිංහලට කන්වර්ට් කරොත් එයා දුංගද කෘමිය කියලා. නැත්නම් රතු පැල්ලම් සහිත කෘමිය. මේ දෙකම එකයි. මේ තියෙන රතු පැල්ල. ඒ හින්දා මෙයාට රතු පැල්ලම් සහිත කෘමිය කියලා කියන්නේ. මේක වී වගාවේ තියෙන රූපය. ඒතර විභාගෙට මෙන්න මේ සතාගේ ওই රූපي දුන්නොත් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ එක්ක දුඟද කෘමිය නැත්නම් රතු පැල්ලම් සහිත දුඟද කෘමිය කිව්වත් දෙන්නම එකයි. මම මේක කලින් දවස් දෙකේ මේ රූපේ පෙන්නුවේ නැහැ. ඒ හින්දා මේ රූපෙත් නෝට් කරගන්න. right. දැන් අපි මේ දවස් ටිකේම කතා කරා හොඳ ප්‍රශ්න ටික. يعني මේ විභාගෙට ආපුවා එන ඒවම තමයි. දැන් ප්‍රශ්න 200ක් විතර කතා කරලා තිනවා. ඊයේත් 55ක් විතර අපි බැලුවා. ඊට කලින් දවසෙත් 45ක් බැලුවා. දැන් අදත් බලනවා 60ක් විතර. right. ඔන්න ඔය රූපෙත් එතනින් බලා ගන්න. අපිත් දැන් අපි මුලින් මේ ටිකනේ කතා කරන්නේ. මේ ටිකනේ. හරි. ඊළඟට මෙන්න මේ කොටස. මම මේකත් කලින් පෙන්නුවා. වී වගාවේ තියෙන මං කියව මතක ඇති. මෙන්න මේ වගේ දවස් තියෙන ඔක්කොම ටික බලා ගන්න ඕනි කියලා. වී වගාව පාඩමේ තියෙනවා අංක. උෂ්ණත්වයන් ගැන තියෙනවා. බීජ පෙට්ටිය වල දිග පළල, ඒ වගේ මේ මධ්‍යම බීජ පැල, ඒ වගේ බීජ පැල වල තියෙන කාලවකවානු ඔය ඔක්කොම ටික බලා ගන්න ළමයි. ඒවා විභාගෙට විවිධ විදියට අහලා තියෙනවා. දැන් කලින් දවස්වල අපි කතා කරපු පේපර් වල තිබුණා උෂ්ණත්වය කීයද වීතම්බන්නේ. ඊළඟට පරවැයි පපුව කියන එකේ දිග කීයද. ඔය වගේ දේවල්. දැන් අද අහනවා බීජ පැල මධ්‍යම බීජ පැල කියන්නේ ඒක මධ්‍යම බීජ පැල දින කීයක් තියෙනවද? වී වගාවේ අවදීන් ගැන. ඒ හින්දා මං ආයෙ ගිහින් පෙන්වන්න ඕනේ නෑනේ. හතරවෙනි පාඩම වී වගාව. ඒකේ බලා ගන්න ඕනේ මේ අංක ගණිත තියෙන ඔක්කොම අංක තියෙන හැම පොයින්ට් එකම බලා ගන්න. මොකද ඒක විභාගෙට ගොඩක් වැදගත්. ඒකෙන් තමයි හතරවෙනි වී වගාව පාඩමෙන් අහන්නේ. ඒක සහ අර දැන් පෙන්නපු දුගඳ කෘමිය කියන ඒ රූපේ වැදගත්. මම මේ වගේ පොයින්ට් එකින් එක පෙන්වන්න යන්නේ මේ අංක ටික ඔක්කොම බලා ගන්න ඕනේ වී වගාවට අදාළව. right. මෙන්න මෙතන ඉඳන් තමයි ආයෙ තියන්නේ. මේක කියලා තියෙන්නේ. ඒ විභාගෙට ආපු මේ 2025ේම ආපු ඕන මෙන්න මේක මම දැන් ඩේට් එකක් තිබුණා මට මතකයි. මේ තියෙන්නේ 2025 10/10 කොම්පියුටර් එකේ කියන්නේ 16 වෙනි කොම්පියුටර් එකේ 16:45 වෙලාව. ඒ කියන්නේ හවස 4:45ට එක්සෑම් එක ලියපු ළමයිගේ ආපු පේපර් එකක් තමයි මේ තියෙන්නේ. කියන්නේ යාට ආපු ටික තමයි ඔය දාලා තියෙන්නේ. දැන් බලන්නකෝ ඒකේ තිබුණක් තියෙන්නේ අර අපි කලින් කතා කරපුවම ඇති. right. මෙන්න මේ ප්‍රශ්නේත් මම ඊයේ පෙන්නුවා. නිවිති ගසේ පළදාව නෙලන්නේ උස බලලා. උස කියන්නේ පත්‍රයක උස සෙන්ටිමීටර් 25ක් වගේ වුණාම. මෙන්න මේ වගේ පත්‍රයක ඇත්තට මේක උසත් නෙවෙයි. දිග කියලා මං ඊයේ කිව්වා. ඒ කිව්ව වෙන ළමයට ආපු පේපර් එකේ. දැන් මෙයා තව ළමයි. මෙයාට ආපු පේපරේ තේ ප්‍රශ්නේ හැම තියෙනවා. එතකොට ඔයාලට පේනවනේ කොච්චර මේව සමානයිද කියලා. right. එතකොට මේ නිවිති කියන එකේ ඒ කොටස බලා ගන්න ඕනේ. දැන් මම ආයෙ පෙන්නන්න යන්නේ නොදන්න ළමෙක් ඉන්නවනම් ඊයේ රෙකෝඩින් එක බැලුවා නම් මම එතනටම ගිහිල්ලා නිවිති තියෙන තැන මේ සෙන්ටිමීටර් 25 මොකක්ද කියලා පෙන්නනවා. හරි. ඊළඟට මෙන්න මේ විනිවිද පටලෙන් මොකක්ද වෙන්නේ කියන එක මතකද දන්නේ වගුවක් තිබුණා. ඒවත් මම පෙන්නුවේ
වගුවේ තියෙනවා විනිවිද පේන පටල වලින් උෂ්ණත්වය පාලනය වේද. සුදු පාටකින් වල් පැල පාලනය වේද. ඒ වගේ එක එක පටල වල කාර්යයන් ගැන වගුවක් තියෙනවා. ඒ වගුවත් විභාගයට අත්‍යවශ්‍යයි. දැන් මම මේ ටික ආයවතාවක් මුළු පොතම මුලින් ඉඳන් යන ගමන් පිටුවෙන් පිටුව පෙන්නගෙන යන්න මෙන්න මේ ටික තියෙන්නේ කියලා. මම දැනට මේ කලින් පෙන්නපු හින්දා කියාගෙන යනවා මේ වගුව ඕනි. ඒකෙම තමයි තියෙන්නේ මේ පාංශු උෂ්ණත්වයේ පහළ දමන පාට මේ සුදු පාට සුදු වර්ණයේ තියෙන පටලයන් ගත්තොත් පසේ උෂ්ණත්වය පහළ බහිනවා. ඒක මේ වගුවේ තියෙනවා. ඊළඟ මේ පලිබෝධනාශක ඇඳුම ඒකත් මතක ඇති මං කිව්වා. ඇඳුමේ මේ වගේ මිනිස්සු හතර දෙනෙක්ගේ ඔලු හතරක් දීලා ඇහුවොත් මුළු ඔක්කොම තියෙන ඇස් කන් හිස් ආවරණේ ඔක්කොම තියෙන රූපය තමයි හරි රූපය. ඊළඟට ට්‍රැක්ටර් එක කියන්නේ පොදු කාර්ය යන්ත්‍රයක්ද කියලා ඇහුවොත් ඔන්න ඕක මං කලින් කිව්ව නැති එක. ට්‍රැක්ටරය කියන්නේ පොදු කාර්ය යන්ත්‍රයද කියලා ඇහුවොත් ඒ ප්‍රකාශය නිවැරදි. ඒ කියන්නේ පොදු කාර්ය කියන්නේ ට්‍රැක්ටරයකින් එකක් විතරක් නෙවෙයි. දැන් අපි නගුලක් ගත්තොත් නගුලෙන් කරන්න ළමයි පස සීසානක නේද? පස් පෙරලන එක විතරයි කරන්නේ. නැතු අපිට නගුල අරන් ගිහලා අස්වනු නෙලන්න ඒ දේවල් කරන්න බෑනේ. ජල සම්පාදනය ඕක කරන්න බෑනේ. හැබැයි ට්‍රැක්ටරේ පොදු කාර්යය. ට්‍රැක්ටරෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන්. ඊට පස්සේ අර බීම් සැකසීමට අවශ්‍ය නැව නගුල් වගේ ඒවා සෙට් කරන්න පුළුවන්. නේද? තව ඊළඟට අත් ට්‍රැක්ටරෙන් ඔය මිනිස්සු ඔය වතුර අදිනේවත් කරනෝනේ අර වතුර පොම්පේ වගේ අර මේ දැතිරවද සෙට් කරලා. ඔය වගේ ඉතින් පොදු කාර්ය ගොඩයි. එහෙනම් ට්‍රැක්ටරය කියන්නේ පොදු කාර්ය යන්ත්‍රයක්. ද කියලා ඇහුවොත් ඒ ප්‍රකාශය නිවැරදි. ඊළඟට දැල් ආවරණ තෝරන්න කියන රූපයත් මම දවස් දෙකේම පෙන්වනවා. නොවියන රද්දේ දිහා දැල් ආවරණික රූප දෙකක් තියෙනවා. අන්නේ රූප දෙක. මම මෙතනදිත් ආයි ඊට පස්සේ පෙන්වන්නම් ඈ. දැල් ආවරණේ ප්‍රයෝජන කියන එකත් එතනම ලියලා තියෙනවා. ආලෝකය අවහිර කරයි මනාව ආතනයක් ලබා දෙයි. ඔන්න ඔය වචන ටිකක් තියෙනවා. මේ ටිකත් බලා ගන්න ඕන. right. ඊළඟට මෙන්න මේක මැන්ඩරීන් වල මල කියලා තියෙන්නේ මල. මතකද දන්නේ මං තියරි එහෙම ගන්නද්දි පෙන්නවා මැන්ඩරීන් ගහේ මල විභාගයට ඒ රූපය දීලා මේ මල මොන ගහේද කියලා අහනවා. ඒක මැන්ඩරීන්. මං ඒ රූපෙත් පෙන්නන්නම් ඈ. දැන් මම ගිහින් පෙන්නන්නද කෝකට? කලින් පෙන්නුවේ නෑ මං හිතන්නේ. මෙන්න මේ රූපය. මම හිතන්නේ ඔක තියෙන 7 වෙනි පාඩමේ. හරි. ලේසියට එහාට මෙහාට යන්න ලේසියට තමයි ළමයි මම මේකෙන් පෙන්නන්නේ. නැත්නම් අපේ නෝට් එක හැරෙව්වත් මේ ටිකම තමයි තියෙන්නේ. මේ හරියට තිබුණ ළමයි මැන්ඩරීන් වල මල. මේ තියෙන්නේ. මෙන්න මේ රූපේ. මේ රූපේ දීලා ඇහුවොත් මේක ඇවිල්ලා මැන්ඩරීන් දොඩම් වල මල. ඊට පස්සේ මං ආයෙ කිව්වා මෙන්න මේ කොළ තුනක් බලා ගන්න ඕනි කියලා. ගස්වල තියෙනවා කොළ ආකාර තුනක්. ඒකත් විභාගෙට අහලා තියෙනවා. පළතුරු වල පත්‍ර ආකාර තුනක් තියෙනවා මේ උඩට යනකොට මේ තියෙන්නේ. හાર્ට් එක වගේ හැඩේ තියෙන කොළේ තියෙන්නේ පර්සිමන්. ඊළඟට මෙන්න මේ හැඩේ. කොහොම තිබුණොත් එයා ඇවිල්ලා මිදි. අනික ඉතින් අපි දන්නවනේ දෙහි කොළේ. ඔය වගේ දෙහි කොළේ ඉතින්. නැත්තම් එයා ඇවිල්ලා පැංගිරි. ඔය පත්‍ර තුන බලා ගන්න මැන්ඩරීන් වල මලේ රූපේ බලා ගන්න ඕනේ. right. ටිකක් වේගෙන් යනවා මං හිතන්නේ ඔයාලට කියන දැන් පාඩම් කරපු ළමයින් ඉන්නේ. ඒකවල තැන මතක් වෙන්න ඕනේ. කොහේ හරි නොතේරෙන තැනක් තිබුණොත් අහන්න. එතකොට මම ආයෙ වෙතෙන් නැවතිලා පෙන්නන්න. මේක තමයි මැන්ඩරීන් වල මල තෝරන්න තිබුණ කියලා ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට මෙතන සංයෝග පොහොර කියලා අදාළ වෙන පොහොර ගණන්. සංයෝග පොහොර වලට අදාළ වෙන පොහොර ගැන දෙවෙනි පාඩමේ තියෙනවා. ඒක මම ආයෙ වතාවක් කියන්න යන්නේ. පොහොර ගැන වෙනම දවස් තරම් පොහොර ගණන් ඒ දේවල් ඔක්කොම කතා කරලා තියෙනවා. ඒතකොට දෙවෙනි පාඩමේ තියෙන පොහොර කියන කොටස හොඳට බලා ගන්න. මොකද එතන ගණන් ටික කවර් වුණාම බොහොම පොඩි කොටසයි තියරි පාඩම් කරගන්න තියෙන්නේ. right.
ඊළඟට මෙතන මේ පොලි භාජනය තෝරන්න කියන එකේ තියෙනවා ළමයි සෛල තැටි මෙන්න මේ රූප ටික. අන්නේ රූප ටික බලා ගන්න ඕනේ මම පෙන්නන්න. මට මතකයි රූප ටික තිබුණා මෙන්න මේ සෙට් එක. කොයි බලන්න උඩ ඇති. මේ තියෙන්නේ පොලි භාජන කියන්නේ මෙන්න මෙයා තමයි පොලි භාජන. මේ රූපය දීලා මේ මොකක්ද කියලා ඇහුවොත් මේකට තමයි මෙයා තමයි පොලි භාජන. මේ සෛල තැටි. මේ රූප විභාගයට දීලා තියෙනවා. 6 වෙනි පාඩමේ තියෙන්නේ. මේ රූප අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ පොලි භාජන කියන රූපය තමයි මේක. ඕක නෝට් ඩවුන් කරගන්න මේ රූප බලා ගන්න කියලා. හා ඊළඟට හයිඩ්‍රොපොනික්ස් කියන්නේ මම ඊයේ දවසෙත් එතෙන්ටම ගිහිල්ලා පෙන්නුවා. අද දවසෙත් කිව්වා. ඒ හයිඩ්‍රොපොනික්ස් කියන තැන විස්තර ටික බලා ගන්න ඕනේ. මේකත් මේ උමං මාර්ගය කියන්නේ උමං වගාව කියන එක මතක් වෙන්න ඕනේ. උමං වගාව කියලා කොටසක් තිබුණා. ආ උමං වගාව. අන්න ඒ කොටසට අදාළ පොයින්ට් එක පොඩ්ඩක් ඔලුවට දාගන්න ළමයි රූප දෙකක් එක්ක ඇති. මට මේක පාට තැන නම් මතක් වෙන්නේ නැහැ. මම දැන් ඒක අපේ අනිස්සෙන්සි කරුවේ මට මතකයි රූප දෙකක් එක උමං වගාව කියලා තිබුණා. මට මේ නිමේෂ් නම් උදව් කරා තියෙන තැන් හොයාගන්න. ඔයාලට මතක නම් කියන්න බෑ උමං වගාව තිබුණේ කොතනද කියලා. උමං වගාව කියලා මේ රූප දෙකක් එක්ක තියෙනවා. එහෙම විස්තරයක්. මේ හරිද? උමං කනවා මේ තියෙන්නේ. හරි. හම්බෙන්න හම්බුණා. මෙයා මේ එකක් තව අනික තමයි අනිත් රූපේ ආවරණ වගාව. ඔන්න රූප දෙක. මේ දින ආවරණ වගාව. අන්න ඒ ගැන බලා ගන්න ඕනේ. ඒ දෙකෙනුත් විභාගයට අහලා තිබුණේ මෙන්න මේ උමං වගාව කියන එක ගැන. එතකොට පොඩ්ඩක් වැඩිපුර උමං වගාව ගැන තියෙන විස්තර ටික බලා ගන්න. රූපයයි රූප දෙකේ වෙනස්කමකුත් තියෙනවා. ආවරණ වගාවේ උමං වගාවේ. ආවරණ වගාවේ මේ තියෙන කෙලින්ම ස්පර්ශ කිරීම. ඒ කියන්නේ සාමාන්‍ය භෝගය ගෑවෙන නොගෑවෙන මට්ටමට තියෙන්නේ මේ. උමං වගාවේදී එහෙම නැහැ. උමගක් වගේ උස්සලා තියෙන්නේ මේ. අන්නේ රූප දෙකේ වෙනස්කම හා ඊට අදාළ විස්තර ටික බලා ගන්න. ඊට අදාළ තියරි කොටස් ටික පොඩ්ඩක් ආයෙ වතාවක් මෙන්න මේ ටික කියව ගන්න. එතකොට අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්කම තියෙනවනේ. හරි. මේ ගොඩාක් සෙපරේට් කරලා කියන්නේ පාඩම් වල තියෙන කොටස් වලින් බලා ගන්න ඕනේ පොයින්ට් ටික. හරි. ඊට පස්සේ ද්විත්ව වහල. හා. ද්විත්ව වහල ගොඩනැගිල්ලේ තාපය රඳා පවතින්නේ තාපය රඳා පවතින වැඩිද අඩුයිද හොම් ප්‍රකාශයක් අහලා තිනවා. හරි වැරදි තෝරන්න. ඔන්න ද්විත්ව වහල ගැන එහෙම තියෙනවා. මෙන්න මෙතන. තුනකාර්තුව වහල ද්විත්ව වහල ඒකෙන් ද්විත්ව වහල ගැන තමයි අහලා තියෙන්නේ. මම හිතන්නේ ද්විත්ව වහල ගැන එහෙම තිබුණේ ආයේ මේ තියෙන්නේ. මෙන්න මේ වහලවල් වල හැඩයන් තිබුණු කොටස් ගැන ඔය කතා කරන්නේ. මේ ටික. මෙන්න මේ පොයින්ට් ටික. ඔය රූප ටිකත් බලා ගන්න ඊළඟට ඒකෙන් මේ ද්විත්ව වහල ගැන තියෙන විස්තර ටික පොඩ්ඩක් කියව ගන්න. කොහොමද Tamanට රූප ටික අඳුන ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ද්විත්ව වහල ගැන අදහසක් තියෙන්නත් ඕනේ. රයිට්. ඔය බලන්න ඕනේ ඒව තමයි කියන්නේ. ඊළඟට මෙන්න මේක තමයි අර මම ඊයේත් පෙන්නුවා. ඔය දැල් ආවරණ ගැන එහෙම රූපය ගැන කිව්වේ. මෙන්න මේ රූප දෙක. ඔකත් විභාගයට වැදගත්.
ආලෝකයේ නිරාවරණය වෙනකොට මේ ප්‍රරෝහණය වෙන බීජ. මේක මම අද දවසේ පටන් ගන්නකොටත් මේ ගැන පෙන්නුවා. කලින් දවස් දෙකේම පේපරෙත් තිබුණා. අද ඊළඟ හතරවෙනි වතාවට පෙන්වන පේපරෙත් තියෙනවා. ඒකට ඉතින් ඒක බලා ගන්න ඕනේ. හරි. ඊළඟට වගුවක් තියෙනවා පස්වෙනි පාඩමේ ඒක ආයෙ පෙන්වන්න යන්නේ නැහැ. මේ හතරවෙනි වතාවට කතා කරන පේපරෙත් තියෙනවා. කැකිලි පවුලට අයත් වෙන්නේ මොනවද කියලා එළවලු පළතුරු ටික බලාගත්තම එළවලු ටික බලාගත්තයින් පස්සේ ඔයාලට ඕන පවුලකට අයිති වෙන අර වගුවක් තිබුණනේ පස්වෙනි පාඩමේ තියෙන්නේ. අන්නේ වගුව බලාගන්න. කැකිලි පවුල, බටු පවුල, ඊළඟට කොන්වෙලේසියේ පවුල අන්න ඒවා. ධාන්‍ය වියලන යන්ත්‍රයේ රූපේ. මේකත් බොහොම මේ පොදු ප්‍රශ්නයක්. හැමදාම විභාගෙට අහන ප්‍රශ්නයක්. කලින් පේපර් තුනේමත් තිබුණා දැන් එකෙත් තියෙනවා. මේ බීජ පොඟවන දින ගණන කියන්නේ හතරවෙනි පාඩම වී වගාව. ඒකේ මං කියන්නේ මේ දින උෂ්ණත්වයන් දිගපළලේ ඔක්කොම අංක ටික බලා ගන්න කියලා. ඔය අංක වලින්ම අහපු ප්‍රශ්නයක්. ඊළඟට බීජ කලලය, භ්‍රූණ පෝෂය, වී පොත්ත එහෙම රූපයක් තිබුණ මතක ඇති. අන්නේ රූපේ එක කොටසක් නම් කරලා ඒකේ කලලය කියන එකට ඒ කියලා මොකක් හරි අකුරක් දීලා මේ ඒ අකුරෙන් හඳුන්වන්නේ කුමක්ද? කලලය කියන එක තෝරන්න ඕන. මෙන්න මෙතන තියෙනවා. ඉන්න මම පෙන්නන්නේ. හතරවෙනි පාඩම වී වගාවේ මුලින්ම තියෙන රූපේ. මේ තියෙන්නේ. මෙන්න මේ රූපේ දීලා මෙතන මේ වෙනුවට මෙතෙන්ට දෙනවා A කියලා. මෙහි A මගින් දැක්වෙන්නේ මොකක්ද ඇහුවොත් උත්තරේ තමයි කලලය කියන එක තෝරන්න ඕන. එතන මෙන්න මේ රූපේ තියෙන කොටස් හතර බලා ගන්න. මෙයා ඇවිල්ලා කලලය පිටින්ම තියෙන වී පොත්ත මේක ඇවිල්ලා කලලය පෝෂණය කරන පටකය නැත්තම් භ්‍රූණ පෝෂය. එහෙනම් මේ ෆොටෝ එකත් ඔළුවට දාගන්න මේ රූපේ කොටස් නම් කරන්න පුළුවන් කියලා. right. පලිබෝධ පාලන යන්ත්‍රයක් නොවන එක තෝරන්න. ඔකත් මම හිතන්නේ මේ ඉන්න මම පෙන්නන්නේ. තුන්වෙනි පාඩමේ ওই පලිබෝධ පාලන යන්ත්‍ර ගැන තියෙන රූප සෙට්. ඔක්කොම රූප ටික තියෙනවා. මෙන්න මේ තුන්වෙනි පාඩමේ තියෙන රූප සෙට් එක. මේ තියෙන පලිබෝධ පාලන උපකරණ. ඒ උපකරණේ කොටස් ටික පොඩ්ඩක් බලා ගන්න ළමයි මෙන්න මේ ප්‍රධාන කොටස් ටික. මේ කෙලවරම තියෙන දැන් අපිට මෙන්න මේ ටික නම් ඕනින් වෙන්නේ නැහැ. මේ ඉස්කෝරු පුලිහිල්ලි මේව ගැන ලොකු අවශ්‍යතාවයක් නැහැ. අර උඩ කොටස් ටික චුට්ටක් ඔලුවට දාගන්න. මේව නැතත් මෙන්න මෙයා ඇවිල්ලා මේ කෙලවරේම තියෙන එක තමයි තුණ්ඩේ නැත්තම් නොසෙල් එක. තුණ්ඩේ නොසෙල් එක මෙයා තුණ්ඩ නලය ওই ටික තමයි ඕනි වෙන්නේ. ප්‍රධාන වශයෙන් විභාගයට අහන්නේ මෙන්න මේ තුණ්ඩ කෑල්ල තමයි. හැම එකේදීම අහන්නේ. එහෙනම් කෝකටත් මෙන්න මේ රූපේ තියෙන කොටස් ටික බලා ගන්නකො. පොඩ්ඩයි එකපාරක් කියව ගන්න. එතකොට ඔලුවට යනවා. නැත්තම් ඉතින් ගිහිල්ලා එකපාරට අලුතෙන්ම හොයනවට වඩා. මෙහෙම ඔයාලා පාඩම් නොකරපු ළමයෙක්ට උනත් මේ අපි මේ දවස් ටික කතා කරපු ටික බලන් ගියොත් සාමාන්‍ය ප්‍රශ්න 45න් 40ක් විතර කිසිම ගැටලුවක් නැතුව ගහන්න හැකියාව තියෙනවා. නැගී පදවන ට්‍රැක්ටරය. ඒ වගේම වල් මර්දනය කරන නැගී පදවන ලොකු උපකරණ ටිකක් තිබුණා පලිබෝධනාශක කිහින මතකද දන්නේ. මෙන්න මේ හැරි මෙන්න මේ රූප ටික. නැගී පදවන ට්‍රැක්ටරේ බලා ගන්න කියලා මම ඊයේ දවසේ කිව්වා. රූපෙත් පෙන්නුවා. ආයේ මෙන්න මේ රූප. මං හිතන්නේ ඒක කොයි බලන්න ඒක තියෙන්න ඕනේ.
රූප තුනක් හතරක් එකට තියෙනවා කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන මේවලම් හා යන්ත්‍ර සූත්‍ර කියලා. වාල්නාශක කිසින එහෙම ලොකු යන්ත්‍ර ටිකක් ඉන්නවා පෙන්වන්න බෑ. මේ තියෙන්නේ මේ තියෙන පරිබෝධ පාලනය කරන නැගී පදවන යන්ත්‍රය තමයි මේ. මෙතන පරිබෝධ පාලනය කරන්නේ වේගය ඉසිනේ දැන් නැත්නම් පළවෙනි වතාවට මේ රූපය දැක්කොත් එහෙම ඒක හිතා ගන්න බෑ නිකන් අර මිසයිලයක් යනවා වගේ තමයි. නෑ ඒකෙන් කරන්නේ පරිබෝධ පාලනය කරන වේග ඉසින යන්ත්‍රය. ඒ හින්දා ඒ රූපෙත් බලා ගන්න ඒකත් විභාගයට දීලා මේ මොකක්ද කියලා අහලා තියෙනවා. දැන් පාඩම් කරපු ළමයිනේ නිකන් ජස්ට් පලිබෝධ පාලනය කරන යන්ත්‍රය කියව ගම මතක් වෙන්න ඕනේ. කොතනද ඒ රූපේ තිබුණේ කියලා. දැන් මමත් මේ මතකයෙන් තමයි ඔයාලට තියෙන තැන් මේක මෙතන මේක මෙතන කියලා පෙන්නන්නේ. ආයි වල් මල් දන එක නැගී පදවන ට්‍රැක්ටරේ ඒක හරිය. ආයි පැති අංකුර තෝරන්න. පැති අංකුරය තෝරන්න කියන්නේ මේකේ ප්‍රශ්නාකාර දෙකක් තිබුණා. එකක් තමයි අර කප්පාදු කරන ඒක අපි කලින් පේපර් දෙකේම කතා කරා කප්පාදු නොකරන අතු මොනවාද කියන එක ප්‍රශ්නයක්. ඊට පස්සේ අනිත් ප්‍රශ්නය තමයි අතු බද්ධ කිරීමේදී අංකුර බද්ධය, රිකිලි බද්ධය රූප දීලා ඒ රූප අඳුන ගන්න ඕනේ කියලා. හත්වෙනි පාඩමේ තියෙනවා අංකුර බද්ධ ක්‍රම සහ රිකිලි බද්ධ ක්‍රම. කියන්නේ කැපුම් බද්ධය, පැලුම් බද්ධය, උදර බද්ධය කියලා තුනක්. අන්නේ තුනේ රූප තුන ඕනේ. ආයි ටී බද්ධයට අදාළ රූපයක් තියෙනවා. අන්නේ රූපේ දැක්කම මේ ටී බද්ධය කියලා Tamanට තෝරගන්න හැකියාව තියෙන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නයක් තිබුණා රැප්සීඩ් කියන්නේ සත්තුන්ගෙන් ඉවතලන අස්ථි කොටස් ඒව අරගෙන හදන කාබනික පොහොරක්. රැප්සීඩ් කියන්නේ රසායනික පොහොරක් නෙවෙයි. එයා ඇවිල්ලා කාබනික පොහොරක්. මම ඒක ආයි පෙන්වන්න යන්නේ මම කලින් දවස් දෙක තුනේම ඒ වචනේ තියෙන තැනත් එක්කම පෙන්වනවා. දෙවෙනි පාඩමේ තියෙනවා ළමයි කාබනික පොහොර කියන තැන මෙන්න මේ වචනේ හොම් පිටින්ම. ඊළඟට pH අගය. හත ඉක්ම වූ පස ශාරීය වේ. ඒකත් මම ඊයේ දවසෙත් මේ රේඛාව මැදලා පෙන්නුවා pH එක මෙම 7 තියෙන 7 කියන්නේ උදාසීනයි 7ට වැඩි නම් ශාරීය නැත්නම් බාෂ්මිකයි 7ට වඩා අඩුයි නම් ආම්ලිකයි. එතකොට pH අගය 7 ඉක්ම වූ කියන්නේ 7ට වඩා වැඩිනේ. එහෙනම් පස ශාරීය නැත්නම් බාෂ්මිකයි. එතකොට හරි වැරදි තමයි තෝරන්න තියෙන්නේ. pH අගය 7 ඉක්ම වූ පස ශාරීය වේ. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. ඊළඟට ජල සැපයුම් ටියුබ. දෙවෙනි පාඩමේ තියෙනවා ජල සැපයීමට අදාළ රූප කීපයක්. ජල සැපයීම් ටියුබ්, නිලුම් මල් කට, ඊළඟට අර විසිර ජල සම්පාදනයේ හිස. අන්න ඒ රූප එතන හතරක් තියෙනවා. ඒ හතරෙන් බලා ගන්න. ඒ හතරෙන් විභාගයට එන්නේ ජල සැපයීම් ටියුබ් කියන රූපය. කළු පාටට ටියුබ් එක ඇති. අන්න ඒ රූපේ. කම්බයිනින් සිදු කරන්නේ මොකක්ද කියන එක කලින් පේපර් 3-4ෙම හම්බුණා. ස්වයංක්‍රීයව මොකක්ද අස්වෙනු නෙලීම, පෑගීම මේ ඔක්කොම වෙනවා. ඒ පොයින්ට් එකත් බලා ගන්න ආයි මං ගිහින් පෙන්නන්න ඕනි නෑ. ඊළඟට එළවලු බීජවල ආයු කාලය කියලා. මතක ඇති ඔයාලට බීජ පාඩමක් අපි කතා කරනවා. අන්නේ බීජ පාඩමේ තියෙන එක එක බීජයන් වල ආයු කාලයන් ගැන වගුවක්. ඒකේ කැරට් කියන එක අහලා තියෙනවා. මම ඔන්න එතෙන්ට ගිහින් පෙන්නන්න. මං හිතන්නේ 5 වෙනි පාඩමේ තමයි තිබුණේ. ඉතින් මේ 7නේ. මේ කියන පොයින්ට් ඔක්කොම ටික බලාගෙන යන්න. එතකොට අනිවාර්යෙන් විභාගයට ওই විස්තර ටික හම්බ වෙනවා. බලමු 5 හෝ 6 අනිවාර්යෙන් තියෙන්න ඕනේ නේද? මේ තියෙන්නේ එළවලු බීජවල ආයු කාලය. මෙන්න මේ පොයින්ට් එක. මම හිතන්නේ අපි ඔක වගුවකින් හරි දීලා තියෙනවා. එළවලු බීජවල ආයු කාලය කියලා කැරට් බඩ ඉරිඟු නිවිති ඔක්කොම අවුරුදු 1 සිට 2 දක්වා. ඔන්න ඕක තමයි උත්තරේ තෝරගන්න තියෙන්නේ.
ඔය පොයින්ට් මාක් කරගන්න. කැරට් බීජවල ආයු කාලය අවුරුදු 1 2 අතර. ඒ කියන්නේ කැරට් කියන එක අපි බීජය අරගෙන අර පැකට් කරලා තියෙනවා. නැත්නම් මොනවා හරි ක්‍රමයකින් එයා අපි තියලා තියෙනවා අපි විකුණනවා. විකුණනන් පස්සේ මිනිස්සු අරන් ගිහලා පැල කරනවා. ඔන්න ඔය ඔක්කොටම අර ඒකේ එක්ස්පයර් ඩේට් එක තමයි තියන්න පුළුවන් උපරිම අවුරුද්දයි දෙකයි. රයිට්. ඊළඟට වීදුරු හරිතාගාර වල ආලෝකය ගමන් කරයි කියන එක. ඔව් වීදුරු හරිතාගාර වල ළමයි ආලෝකය ඇතුළට යනවා. ඒ ප්‍රකාශය හරිද වැරදිද නෑනේ. ඒ ප්‍රකාශය හරි. වීදුරු හරිතාගාර වල වෙන්නේ ඔක 6 වෙනි පාඩේ මට මතක විදිහට තියෙන්නේ. ඔන්නෝම හරිතාගාරය තියෙනවා. මේක සම්පූර්ණ ග්ලාස් හවුස් එකක්. ග්ලාස් හවුස් එකෙන් වෙන්නේ ඔන්න දැන් මේ පැත්තෙන් ඉරේලිය වැටෙනවා. මේ දින ඉරේලිය. මේ වැටෙන ඉරේලිය දැන් මෙහෙම වැටෙනවනේ ඇතුළට. ඇතුළට ගමන් කරනවා. හැබැයි මේ වගේ දින විශේෂ ලක්ෂණය ඇතුළට ගමන් කරාට ඒව ඔහොම එළියට යන්න බෑ. ආයේ මේ ඔන්න ඔය වගේ වැඩි වැඩි තියෙනවා. ඇතුළෙම තමයි අන්තරණය වෙන්නේ. ඒ හින්දා තමයි වීදුරු හරිතාගාරවල ඇතුලේ උෂ්ණත්වය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වීදුරු හරිතාගාර හදන්නේ ශීත කලාපවල. සීතල දින පැතිවල තමයි හදන්නේ. ඇයි මේක ඇතුළට ආලෝක එකපාරක් ගමන් කරොත් ඒක එළියට යන්න බෑ. ඇතුළෙම මෙහෙම වැඩි වැඩි හීට් වෙවි තියෙනවා. බද්ධ කරවූ බීජ පැල සිටවන හරිම රූපය. හරි. සාමාන්‍යයෙන් බීජ පැලයක් හිටවන රූප ගත්තොත් එහෙම මම කලින් දවසෙත් පෙන්නුවා. එක රූපයක් තියෙනවා මම ආයෙත් ගිහින් පෙන්නන්නේ නැහැ. මම ඔයාලට මතක් වෙන්න පෙන්නන මේ පස් වලින් කතාව. අපි එකක් මෙන්න මේ වගේ බීජ පැලය ඔන්න දැන් පැලේ ඔන්නෝම හිටවලා දෙන එක රූපයක්. අනිත් රූපේ පැලේ පස් මට්ටමට වඩා ඉහළින් ඔන්න ඔය වගේ තියෙනවා. ඊළඟ රූපේ පැලේ මෙන්න මේ වගේ පැත්තට තමයි හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි ඔය කඩේ මොන හරි පැලයක් ගෙනාව කියමුකෝ පොලිතින් බඳුනක. ඒක හිමින් පස් ටික අරගෙන ඔන්න ඔය විදිහට තමයි පස්සේ සිටවලා තියෙන්නේ. දැන් මේකෙන් අහනවා නිවැරදිව බීජ පැලේ සිටවපු රූපය තෝරන්න. සාමාන්‍ය නිවැරදි එක වෙන්නේ මේ පස් මට්ටමත් එක්ක අපේ බීජ පැලේ තියෙන පස් මට්ටමයි භූමියේ කියන්නේ පොළොවේ තියෙන පස් මට්ටමයි සමාන වෙන්න ඕනේ. ඒක මේකෙන් පස් වලින් තමයි හොයාගන්න වෙන්නේ කියලා. මෙන්න මේ සමාන වෙන රූපය තමයි නිවැරදි. දැන් මේක සමාන වෙන්නේ අපි අරගත්තු පැලේ අපි ටිකක් උඩට වෙන්න තමයි හිටවලා තියෙන්නේ. සම්පූර්ණ ගිල්ලලා නැහැ. ගාන්ටර් ලෙවල් එකට එන්නේ. එහෙම බෑ. මේ වගේ පැත්තටත් ඇල කරලා හිටවන්නෙත් නැහැ. එතකොට ඒක වැරදි. රයිට්. ඔයාලට ඕන නම් මම ආයේ අන්තිමට යනකොට මේ රූප ටික තියෙන තැන් ටික පෙන්නන්නම් ඈ. ආපසු කප්පාදුව. ගිහින් පෙන්නන්න දෙයක් නැහැ නේ ආපසු කප්පාදුව කියන වචනේම එතන රූප ටික තියෙනවා. මැන්ඩරීන් දොඩම් වල අස්වනු නෙලන කාලය. මේකත් ළමයි වගුවක් තියෙනවා. වගුවක් තියෙනවා අස්වනු නෙලන කාලයන් එක එක පළතුරට අදාළව. ඒකේ මැන්ඩරීන් දොඩම් වල අස්වනු නෙලන කාලය මොන මාසයේද කියලා බලා ගන්න. ඔක්තෝබර් දෙසැම්බර් කියලා ඇති. අපි ඒක උගන්නන කොටත් කිව්ව මැන්ඩරීන් දොඩම්, ඇපල්, මිදි ඔන්න ඔය තුන බලා ගන්න කියලා විභාගයට. ඒකේ මැන්ඩරීන් දොඩම් කියන එක තමයි මේ පේපරේ අහලා තියෙන්නේ. දැන් ඔන්න අද දවසේ අලුත් ප්‍රශ්න කීපයක්ම හම්බුණා. දැන් මේ ප්‍රශ්නේම අපි කලින් කතා කරේ නෑ. මේ ආපසු කප්පාදී රූපය ඊළඟට බීජවල ආයු කාලය ගැන ඒවා අපි කතා කරේ නෑ. රයිට්. ඔන්න ඔය ටික කතා කරාම ඔයාලට ඔන්න ඔය කොටස් ටිකෙන් තව අලුත් ප්‍රශ්න හම්බුණා. අපි තව එකකට ගිහින් බලමුකෝ. දැන් ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා ඇති ප්‍රශ්න අපි 45ක්ම කතා කරලා ඉවර කරත් කලින් පේපර් වල තිබුණු ප්‍රශ්න 20ක් 25ක්වත් අඩුම තියෙනවා 45 ඇතුලේ. එතකොට ඔයාලටත් මේවම තමයි එන්නේ. මේකෙන් ප්‍රශ්න 20ක් 25ක් විතර එනවා. කොයි ඊට වඩා වැඩි මිස අඩු වෙන්නේ නැහැ ඉතින් නේද? ඊළඟට තවත් පේපර් මේ තක්කාලි අයත් පවුල. ආයි කියන්න දෙයක් නැහනේ. පස්වෙනි පාඩමේ තියෙනවා
වගුවක් ඒ වගුවේ තියෙන තක්කාලි බටු පවුලට අයිති වෙන්නේ. අන්න ඒ ටික බලා ගන්න ඕනේ. වී පෙඟවීමේ උෂ්ණත්වය. ඉතින් ඒකත් කියන්න දෙයක් නැහැ. හතරවෙනි පාඩමේ මම කිව්වා උෂ්ණත්ව දිගපළල ඔක්කොම බලා ගන්න. වී වේලන යන්ත්‍රය කියන්නේ අර ධාන්‍ය වේලන යන්ත්‍රය. ඒ රූපෙත් හරිම most common කලින් පේපරෙත් තිබුණා. මේ නිවිති නෙලීමේ ප්‍රමිතිය කියන්නේ සෙන්ටිමීටර් 25ක් පත්‍රයේ දිග වුණාම. නැත්නම් ඔයාලගේ නෝට් එකේ නැදින උස කියන එක. උස තමයි බලන්නේ කිය. මැන්ඩරින් වල නිජබිම මම ඊයේ දවසේ තියෙන තැනත් එක්කම පෙන්නවා. බහුලවම ජපානයේ තමයි මැන්ඩරින් හදන්නේ කියලා. ඒතර මැන්ඩරින් වල නිජබිම මොකක්ද කියලා අහුවොත් උත්තරේ තෝරන්න ඕනේ ජපානය කියන එක. මේවා කීපවතාවක් කතා කරපු ප්‍රශ්න. මැන්ඩරින් වල ඔක තියෙන පුෂ්පීකරණයේ අවකලනය වෙන, ඒ කියන්නේ මල් පිපෙන මල් පොහොට්ටු අවකලනය කියලා කොටසක් ඔතනම ඇති. අන්න ඒකේ මැන්ඩරින් වල මල් පොහොට්ටු හැදෙන්නේ මොන මාසයේද කියන එක බලාගන්න. මොන මේක අලුත් කොටසක්. අර බීජ වල ආයු කාලය ඒ වගේ මෙන්න මේ මැන්ඩරින් වල මල් පොහොට්ටු සෑදීමේ කාලය නැත්නම් පොහොට්ටු අවකලනය වෙන කාලය මොකක්ද කියලාත් බලා ගන්න. පළතුරු වගාවේ මේ මැන්ඩරින් ගැන තියෙන දැන මොකක්ද කියලා. ඒක පොඩ්ඩක් නෝට් කරගන්න. ඒක මෙතෙන්දී හම්බුණු අලුත් ප්‍රශ්නයක්. ඊළඟට ළමයි කෘමිනාශක ඇඳුම් කට්ටලය. ආයි කියන්න දෙයක් නැහැ නේ. අර පලිබෝධනාශක විසිනකොට සුදුසු ඇඳුම මොකක්ද කියන එකේ රූපේ. මේ තුණ්ඩ ගැනත් අහපු හැම වෙලාවෙම දැන් මීට කලින් කතා කරපු පේපරේ තිබ්බේ නැහැ. ඊට ඒ පේපරේ හැර අනිත් හැම පේපරේම තිබුණා. කෘමිනාශක ඉසින සහ වල්නාශක ඉසින තුණ්ඩ. වල්නාශක ඉසින තුණ්ඩේ රූපේ මේ වගේ ඇත්තේ. කෘමිනාශක ඉසින රූපේ තුණ්ඩ මෙන්න මේ වගේ රවුම් තුනක් ඇති. ඔක තමයි වෙනස. මේ රවුම් තුන තිබුණොත් මෙයා ඇවිල්ලා කෘමිනාශක ඉසිනේ. මේ විදිහට අර නිකන් අර බෝතලයක් කපල වගේ තියෙනම් එයා ඇවිල්ලා වල්නාශක ඉසින තුණ්ඩ. ඔන්න රූප දෙක අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මට මතක විදිහට දෙවෙනි පාඩමේ තමයි ඔය රූප දෙක තියෙන්නේ. ඊළඟට මම ඊයේ දවසේ රූපත් ඇඳලා පෙන්නුවා ශාකයක සැබෑ පත්‍ර ගණන් කරන්නේ කොහොමද? එතනදී අර බෝංචි වල වගේ මෙහෙම අර බොරු පත්‍ර දෙකක් යටම තියෙනම් එයා ගණන් කරන්නේ නැතුව අනිත් ඔක්කොම පත්‍ර සැබෑ පත්‍ර කියලා ගණන් කරන්න ඕනේ. සාමාන්‍ය විභාගයට අහන එකේ තියෙන පත්‍ර ගාන 5යි. දැන් ඔයාලට ගියත් ඔයාලා සැබෑ පත්‍ර ගණනය කරන්න කියලා රූපයක් ආවොත් ඒ රූපේ උත්තරේ 5 වෙයි. කොළ 5යි තියෙන්නේ. කොළ 7ක් තියෙනවා. 7න් 8 දෙක අයින් කරාම උඩ 5ක් තියෙනවා. right. මේ අපි කතා කරපු කොටස්. හරි. ඊළඟ මේ ගොඩක් වෙලාවට විභාගෙන්න සත්‍ය අසත්‍ය කියන්නේ හරි වැරදි තෝරන්න. ඒකේ විනිල් පටලාගාර ගැන තියෙන කොටස් ටිකක් පොඩ්ඩක් බලාගන්න. ඒ හරිය තියෙන ප්‍රකාශයත් වැදගත්. ආයි ශාක ආකර්ෂණය කියලා ශාකවල හැඩයන් කියලා විෂම හැඩය, මිටි හැඩය මතකද දන්නේ එහෙම. අර විවෘත හදවතක හැඩය අන්නේ රූප ටික එහෙමත් චුට්ටක් වැදගත්. ආයේ ආසන්නයේ තියෙන ශාක ආකර්ෂණය කියන මාතෘකාවට අදාළ ටික පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් කියව ගන්න. මොකද කෝකටත් ඒක වැදගත්. ඊළඟට කොම්පෝස්ට් පොහොර රසායනික පොහොරක්ද කියලා හෙවොත් ඒක ඉතින් සම්පූර්ණ වැරදිනේ. කොම්පෝස්ට් කියන්නේ කාබනික පොහොරක්. දිලීර නාශක ගැන කියලා අදහස් කරන්නේ ඔයාලගේ තියෙනවා මේ දිලීර නාශක කීප තැනකදී හම්බ වෙනවා. දෙවෙනි පාඩමේ තියෙනවා. අනිත් පොයින්ට් වල හම්බ වෙන පොඩි පොඩි ඔය දිලීර නාශක ගැන චුට්ටක් බලා ගන්න. අති කප්පාදු එහෙමත් හත්වෙනි පාඩමේ හම්බ වෙනවා කප්පාදු කිරීම. ශාකාකර්ෂණය ඔක්කොම දෙන එක තැන. ඒවත් චුට්ටක් වැඩිපුර කියව ගන්න. මොකද ඒවෙන් තියෙන ප්‍රකාශ වලින් හරි වැරදි අහන්න පුළුවන්. මේ ශාක පත්‍ර කැපීම කියලා කියන ළමයා ශාක පත්‍ර කප්පාදු කියන එක කැපීම කියන වචනේ ඒකෙන් ඇතුළේ කප්පාදු. ඔය ශාක කප්පාදු කියන එක බලා ගන්න කියන එක තමයි කියන්නේ. අතු කප්පාදු, ශාක කප්පාදු ඔක්කොම බලා ගන්න. ඒ කියන්නේ කෙටියෙන්ම කෝ කප්පාදු කිරීමට අදාළ ටික බලා ගන්න. මොකද ඒ වගේ හරි වැරදි ප්‍රශ්න අහන්නලා තියෙනවා.
රයිට්. මේ දැල් ආවරණ කියන්නේ මම පෙන්නේ රූප දෙක. අන්නේ රූප දෙක තමයි ඉතින් උතනින් අර නොවියන ලද්දේ දිහා දැල් ආවරණ කියන එකෙන් අහන්නේ. විනිවිද පෙනෙන මසුන් යෙදීම කියන එකත් මම මුලින්ම පෙන්නුවා මතකද නැහැ පරාවර්තක තහඩු කියලා. අන්න ඒ හරිය එහෙම ওই රූප ගැන හා ඒ විස්තර ටික තියෙනවා. රයිට්. පේපරෙන් අපිට ගන්න තිබුණේ අර උඩ තියෙන ටික තමයි අනිත් අර යට තියෙන පොයින්ට් ටික පොඩ්ඩක් කියව ගන්න. මොකද ඒ වගේ හරි වැරදි දේවල් අහන්න හැකියාව තියෙනවා. හරි ළමයි. ඊළඟට මෙන්න මේක ආයි පොඩ්ඩක් පෙන්වන්න ඕනි. තුන්වෙනි පාඩමේ තියෙනවා මෙන්න මේ පෙට්‍රල් ඩීසල් ඒ වගේ දේවල් දාන බහාලුම් වල අර નિયમિત මේ ප්‍රමිතීන් කියලා එකක් මතකද දන්නේ. අන්න ඒ ප්‍රමිතීන් ටික විභාගෙට අහලා තියෙනවා. මෙන්න මේක. මට ඒක තමයි අලුතින් පෙන්වන්න ඕනේ තුන්වෙනි පාඩමේ අපි ඒක බැලුවේ නෑනේ. මම කලින් පෙන්නුවේ නෑ. මෙන්න මේ හැරේ තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ ප්‍රමිතීන් වැදගත්. ආයෙත් ඔක තියෙනවා. ඔව්. එතන තමයි. මෙන්න මේ ප්‍රමිතීන් ගැන බලා ගන්න. භූමි තෙල් නම් ලීටර 20ක් දාන්න පුළුවන්. ඩීසලින්ද ලීටර් 30ක් කොහොමම අපි ඉගෙන ගත්තනේ යන්නේ කොච්චර ප්‍රමාණයක්ද මේ බහාලුම් වල දාන්න පුළුවන්. හා මෙන්න මේ රූප ලෝහ බහාලුමේ තමයි අපි දාන්න ඕනි කියන එක. ඒ හින්දා අන්නේ පොයින්ට් එක චුට්ටක් වැඩිපුර කියව ගන්න තුන්වෙනි පාඩමේ. මේ රූපෙත් මම කලින් දවසෙත් පෙන්නුවා අපි නිවැරදි පැලය තෝරන්න කියලා આવොත් මේ වගේ පැල හතරක් තියලා නිවැරදි පැලය කියන්නේ මෙන්න මෙයා. මෙයා ඉතුරු කළ මෙයා අදිවර්ධනය. ඒකින්ද මෙයා අයින් කරන්න ඕන. මෙයා ඇවිල්ලා දුර්වල වර්ධනය. මේක ඇවිල්ලා විකෘති. මේ පැත්තේ ඇත්ත එහෙම කොලේ වෙනස් මේ පැත්තේ කොලේ වෙනස්. ඒ වගේ එකක් අයින් කරනවා. ඒ වගේ අයින් කළා අපි තෝරගන්නේ මේ පළවෙනි එක. අන්න ඒ වගේ රූප හතරක් දීලා තෝරගන්නේ මොකක්ද කියලා ඇහුවොත් පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන ජල සැපයුම් ටියුබ්. අර රූප හතරක් තියෙනවා කියලා මං කිව්වේ ජල සැපයුම ටියුබ් ගැන නෙළුම් මල් කට ඒ විස්තර ටික. ඒකෙන් ජල සැපයුම් ටියුබ් කියන එක තමයි මේක. මේක විභාගෙට අහලා තියෙනවා මේ රූපේ දීලා මේ මොකක්ද කියලා. මේකත් මෙතන තමයි අර pH අගයට අදාළව කොටස් ටික තියෙන්නේ. pH එකේ අහන්න පුළුවන් ප්‍රශ්න තුනක් කියලා මං කිව්වා. ඒ තුන් ආකාරයම ගැන මේ ටිකේ තියෙනවා. ඊළඟට මෙන්න මේ රූපේ වැදගත් ළමයි. විභාගෙට මෙන්න මේ රූපය දීලා ඇහුවොත් මෙයා ඇවිල්ලා බ්‍රෝඩ්කාස්ටර් එක. මම ආයවතාව නෝට් එකකිනුත් පෙන්නන්නම්. මෙන්න මේ බ්‍රෝඩ්කාස්ටර් එකෙන් රූපය බලා ගන්න. මේක තමයි කෘමිනාශක ඉසින තුණ්ඩ. මේ විභාගෙට අහලා තියෙන රූපය. කලින් මම පෙන්නලා තියෙනවනේ. ඒ හින්දා ලොකු වෙලාවක් අරන් පෙන්නන්නේ නැහැ. ආයි පලිබෝධනාශක ඉසින ඇඳුම. ඒකෙත් මුළු ඇඟම නොදී ඔළුව දුන්නත් Tamanට පුළුවන් වෙන්න ඕන. ආයි මෙන්න මේ කොටස. ඔක තුන්වෙනි පාඩමේ තියෙනවා. මම ඉතින්ට ගිහිල්ලාම පෙන්නන්න. මේ ටික. මේ ටිකේ මෙයා ඕනි කොහොමද? මේ වගුව කොහොමත් හැමදාම විභාගෙට අහන එක. කළමනාකරණ යන්ත්‍ර වලට දාන ඉන්ධන වර්ග මොකක්ද ඇහුවොත් පෙට්‍ර. ඊළඟ තනකොළ කපන මැෂින් එකට දාන්නේ මොනවද ඇහුවොත් පෙට්‍රල් සහ තෙල් මිශ්‍ර. ඒව බලාගෙන ඔය වගුව ඕනේ. ඊට අමතර මෙන්න මේ සොකට් වල හැඩය. මේ සොකට් එක මොන වෝල්ට් ගානටද? මේ සොකට් එක මොන වෝල්ට් ගානද කියලාත් බලා ගන්න රූපෙත් එක්ක. එතින්දි රූපේ අඳුන ගන්න නෙවෙයි තියෙන්නේ රූපේ දැක්කම මෙයා වෝල්ට් ගාන කීයද කියන එක. දැන් මේ ඇත්තට ප්‍රායෝගිකව නම් වෙනස්. හැබැයි ඉතින් ඔයාලගේ නෝට් එකට අදාළ ওই විදිහටම බලා ගන්න.
ආයි මේ කියන දෙයක් කියන්නේ හතරවෙනි පාඩමේ වී වගාවේ තියෙන මෙන්න මේ අංක ගණන් ඔක්කොම ටික මම කොහොම බලා ගන්න ඕනි කියලා. තව මීට අමතරව එතන තියෙනවා ගොඩාරියක්. මෙයා තමාර හැම වෙලාවෙම අහන්නේ දාන්න වියලන යන්ත්‍රය කියලා. ඒක ළඟට. මෙන්න මේ බලාත්මක වාතාශ්‍රය කියන එක බලා ගන්න ඕනේ මම කලිනුත් කිව්වා මම ඒක ආයේ තියෙන තැන පෙන්නන්න. අපි පහළට යද්දි තියෙනව ළමයි වාතාශ්‍ර අනුපිළිවෙල කියලා. මේ තියෙන්නේ ස්වාභාවික වාතාශ්‍රය බලාත්මක වාතාශ්‍රය. අන්න මේ කොටස් ටිකට අදාළව මම ඊයේ දවසේ කිව්වා හරියටම බලා ගන්න ඕනි කොටස් ටිකත් කොහොම වුණත් මේ ටිකෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඒකින්ද මෙන්න මේ ටික වැඩිපුර බලා ගන්න හා මෙන්න මේ වාතාශ්‍ර අනුපිළිවෙල කියන එකත් ආය වතාවක් හොඳට කියව ගන්න. මේ රූපයත් බලා ගන්න. මෙන්න මේ පොයින්ට් එකත් විභාගයට වැදගත්. මම ඊයේ දවසේ මෙතෙන්ටම ඇවිල්ලා ওই ටික ආය වතාවක් පෙන්නුවා. කොහොම වුණත් ඔය මේ ඔන්න ඔය කොටස් දෙකෙන් අහලා තියෙනවා මම කලින් රවුම් කරපු එකයි මේ රවුම් කරපු එකයි. එඳ විභාගයට යන කලින් චුට්ටක් වැඩිපුර දෙපාරක් ඕක කියව ගන්න. උගන්නපු ටික එහෙම තියරි නෝට් එක ආය වතාවක් බලලා ඔලුවට දාගන්න මෙන්න මේ පොයින්ට් එක. මේක පෙන්වන්න දෙයක් නැහැ මම මේක මුලින්ම අද පාඩම් පටන් ගන්නකොට පෙන්නුවා පරාවර්තක තහඩු වලින් පළතුරු වල වර්ණය වැඩි දියුණු කරේ කියන එක. හා මේ වසුන්ද්‍රව්‍ය භාවිතා කිරීම කියන එක අර අපිට කලින් පේපරෙත් හම්බුණා. අන්න ඊට අදාළවත් මේ චුට්ටක් කියව ගන්න. ඔය කොටු කරලා මම ඔය කෑලි කපලා දාලා තියෙන තැන් බලා ගන්න මොකද ඒ ඉතින් වලින් විභාගෙට අහලා තියෙනවා. නෝට් එකේ තියෙන මේ රූප ටික ආයි ඊ දවසෙත් මම පෙන්නුවා රටකජු කියන එක. ඊ දවසෙත් මම කිව්වා රටකජු කියන එක මම මෙතෙන්ටම ගිහලා ඔහම රවුම් කරලත් පෙන්නුවා. ඒ රටකජු කියන එකට අදාළ ටිකත් කියව ගන්න රටකජු ගැනත් අහලා තියෙනවා ළමයි. ආයේ ඇලි වැටි වල දිග පළල ගැන ඔය විස්තරයක් අහලා තියෙනවා. ඊට අදාළව මම ඔයාලට YouTube එකේ රෙකෝඩ් කරපු සාමාන්‍යයෙන් විනාඩි 10ක වගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඒවල තියෙනවා. ගෲප් එකට දාලා තියෙනවා. දැන් දවස් දෙකකට කලින් විතර දැම්මේ. ඒ රෙකෝඩින් එක බලන්න බැලුවම මෙන්න මේ ටික විස්තර කරනවා. විභාගෙට අහන්නේ කොහොමද කියලා. මේකත් මම මෙතනට ගිහිල්ලාම පළවෙනි දවසේම පෙන්නුවා. ශාකවල උස කියන එක විභාගෙට අහන්න පුළුවන්. ආයේ මේ සැබෑ පත්‍ර ගණනය කරන්න අහන්න පුළුවන්. ඒ පොයින්ට් එකත් ආයෙ බලා ගන්න ඕනේ. රයිට්. ඒ ටික ප්‍රධාන වශයෙන්ම තියෙනවා. ඊළඟට ආයෙ මට පෙන්වන්න උවමනාවක් තියෙනවා. මෙන්න මේ තියෙන තව පේපරයක් ඈ. මේ තියෙන වගේම තව පේපරයක්. සිංහල ප්‍රශ්න 45ට අදාළව. නිකන් අපි උඩින් ඉඳන් බලාගෙන යන මේකේ අලුතෙන් මොනවද හම්බ වෙන්නේ කියලා. ජල සැපයුම් ටියුබ් තෝරන්නේ ඒක අපි දන්න ප්‍රශ්නයක්. කළමනාකරණ යන්ත්‍ර පුළුවන්. කෘමිනාශක ඉසින රූපය දන්නවා. ඇඳුම දන්නවා. දාන්න වියලන යන්ත්‍රය. අගල් වැපිරීම ලක්ෂයක වැපිරීම පුළුල් පරාසයක වැපිරීම කියන රූප තුන මතකද දන්නේ. පළවෙනිම දවසේ මම පේපර් එකක් තියලා පෙන්නුවා. මෙන්න මේක මම ගිහින් පෙන්නන්න ආයවතාව. ඒක අපිට කලින් එක පේපර් එක විතරයි හම්බුනේ. ඒක මේ පේපරේටත් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ. ඒක ඕනි වෙන්නේ ළමයි රූපය සහ ඊට අදාළව සිටවන බීජ වර්ගය. මම හිතන්නේ තියෙන්න ඕනේ බලමු. මේ තියෙන්නේ ඔයාලා බලා ගන්න ඕනේ මේ රූපේ දැක්කොත් මෙයා අගල් වැපිරීම කියලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ හිටවන බීජේ කැර. ඔන්න ඔය ටික දැනගන්න ඕනේ. කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ කොටු ඇතුලේ තියෙන ඔක්කොම ටික බලා ගන්න. කලින් එක පේපර් එකට අහලා තිබුණා ලක්ෂයක වැපිරීමේදී සිටවන බීජය. නේ රාබු කියන එක තමයි පළවෙනි දවසේ කතා කරේ. ඒ වගේ අගල් වැපිරීමෙත් අහලා තියෙනවා. පුළුල් පරාසයකෙත් අහන්න පුළුවන්. ඉතින් මේ කොටස තමයි අපිට පේනනේ ඒ ටිකෙන්ම හම්බුනේ ඔය ප්‍රශ්න හයෙම ආයේ කියන අලුත් ප්‍රශ්නිකුත් නෙවෙයි අගල් වැපිරීම ඒකත් කලින් තිබුණු එක. දැන් ආවරණ රූපේ පුළුවන්නේ. දැන් ගිහිපුවතාවක් කතා කරලා. සෛල දැටියක් මම පෙන්නවා.
ඊළඟට දෙවෙනි පාඩමේ තියෙනවා ශාකයක පෝෂණ අවයව කියලා. අන්න ඒක කලින් එක පේපර් එකකවත් අපි කතා නොකරපු එක. මම ඕනේ දෙන්නටත් ගිහින් පෙන්නන්න. දෙවෙනි පාඩම පටන් ගන්නකොටම තියෙනවා ශාකයක මෙන්න මුල් හරියම තියෙනවා. ඒකෙන් ශාකයක පෝෂණ අවයව මොනවාද කියලා මේ තියෙන්නේ. ඔය මාක් කරලා තියෙන්නේ. විභාගයට අහලා තියෙනවා ළමයි කියපු වතාවම ගහේ තියෙන ප්‍රජනක අවයවය මොකක්ද කියලා උත්තර ටිකක් දෙනවා. දණ්ඩ, මුල, මල ඔහොම. මේකේ මල කියන එක තමයි නැත්නම් පුෂ්පය කියන එක තමයි උත්තරය. ප්‍රජනක අවයවය. ආක දඬු මුල් ඒවා අයිති වෙන්නේ පෝෂණ අවයව වලට. එහෙනම් පෝෂණ අවයව මොනවද ප්‍රජනක අවයව මොනවද කියලා ගහේ පොඩ්ඩක් පාඩම් කරගන්න. ඒතර මොන පැත්තට ඇහුවත් Tamanට පුළුවන්. එකම භෝගේ වගා කිරීම ඕකත් මම කලින් දවසේ කිව්වා මෙන්න මේ ශස්‍ය භෝග මාරුව කියන එක. ආයෙ මම ඉතින් මෙහි පෙන්වන්න යන්නේ නැහැ. පළවෙනි පේපරේ ওই ප්‍රශ්නේ තිබුණා. පාංශ සාම්පල් ගැන කියලා අහලා තියෙන්නේ. ජපානයේ කළු පස බහුලවම වගා කරේ කියලා ප්‍රකාශයක් මෙන්න මේ දෙවෙනි පාඩමේ තියෙන පස් ගැන. අපි මේ දවස් ටික අපිට දෙවෙනි පාඩම ගැන ටිකක් කතා කරන්න බැරි වුණා දෙවෙනි පාඩමේ මෙන්න මේ හරිය තියෙනවා ළමයි මේ දෙකේ ඉන්නේ. පස් ගැන ඇති. ඔය එක මේ දෙන දෙවෙනි පාඩමේ බලනකො පස් ගැන මේ දෙන්නේ පස් වර්ග. ජපානයේ බහුලවම වගා කරන්නේ මේ කළු පස. අන්න ඒව තමයි පස් ගැන චුට්ටක් බලා ගන්න ඕන. පස් වර්ග ටික. විභාගයට මං කිව්ව මෙන්න මෙයත් වැදගත්. විභාගයට අහන ප්‍රශ්නයක් ධාන්‍ය ආකාර කැඩිති ව්‍යුහයේද බෝගගාට සුදුසු කියලා. එයා නෙවෙයි සුදුසු පාංශු කැඩිති ව්‍යුහය. ධාන්‍ය ආකාරයේ ඉච්චර හොඳ නැහැ. මම පළවෙනි දවසේ මේ රූප දෙකත් පෙන්නලා කියනවා. මේ රූප දෙක දුන්නොත් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනි වෙන් වෙන්න ධාන්‍ය ආකාරය මොකද්ද කැඩිති ව්‍යුහය මොකක්ද? එහෙනම් ඔය පස්සේ යන්නේ කොටස් ටික පොඩ්ඩක් බලාගෙන පස කියන එක. මේ පස් වර්ග ටික ඊළඟට මෙන්න මේ ධාන්‍ය ආකාර හා කැඩිති ආකාරයේ පස් ආම්ලිකතා මිනිම කියන්නේ අර pH මීටරය. pH මීටරේ දීලා අහන්න පුළුවන් ප්‍රශ්න තුනෙන් මේ පේපරේ අහලා තියෙන්නේ රූපේ දීලා. රූපේ කියන්නේ මම ආයෙ පෙන්නවා මේ වගේ දෙනවා. ඒක මෙහෙම කට්ටක් තියෙනවා. කට්ට කියන යන මීටරේ. ඉතින් මෙතනින් එක පටන් ගන්නවා 2 3 ඔහොම pH මීටරේ පෙන්නනවා. පෙන්නලා මේක බලලා අපිට මේ රූපේ බලලා pH අගේ කීයද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක 2.5 කියලා මෙතනින් අපිට බලා ගන්න පුළුවන් නම් උත්තරේ තිබුණොත් ඒක 2.5යි. අන්න ඒ වගේ. ඊළඟට එහෙම ඊළඟ ප්‍රශ්නේම අහලා තිනවා මේ pH 2.5 කියලා આવොත් 2.5 කියන්නේ ආම්ලිකද බාෂ්මිකද? pH එක 4ට වඩා අඩු හින්දා මෙයා ආම්ලිකයි. සාමාන්‍යයෙන් කලින් ප්‍රශ්න වලට ආපු ඒ වගේ තිබුණේ ළමයි මට මතකයි pH 5.6 තමයි උත්තරේට එන්නේ. කියවල බලද්දි pH එකේ 5.6යි. එතකොට එයා ආම්ලිකයි. ඔන්න ඔය විදිහට තමයි ඇවිල්ලා තිබුණේ. ඒක ඉතින් අගේ වෙනස් වෙන්න පුළුවන්. හරියටම 5.6 නෙවෙයි. ඒ අදාළ උත්තරයකට එන විදිය. රයිට්. ඒ වගේම ආයි මම පොහොර ප්‍රශ්න ගැන අපි මේ දවස් ටිකේම කතා කරන්නේ නැහැ කියලා හිතියනේ. මොකද පොහොර ප්‍රශ්න ගැන වෙනම දවසක් අරන් කතා කරා. NPK 8 10 8 කියලා දීලා කිලෝ 8ක් හදාගන්න අවශ්‍ය N ප්‍රමාණය අහලා තියෙනවා. මේ ප්‍රශ්න හරිම ලේසියි. ඒවා බලා ගන්න පොහොර ගණන් ආකාර ටික. මේ අර එකම ප්‍රශ්නේ. ටැප් සීට් කියන්නේ රසායනිකද කාබනිකද? එයා ඇවිල්ලා කාබනිකයි. එතනම දියර පොහොර ගැන එහෙම මම පෙන්නුවා කලින් දවසේ රූප තුනක්. රූප හතරක් තියෙනවා. අන්නේ රූප ටික බලා ගන්නත් ඕනේ. මේ ළඟම හින්දා මම පෙන්නන්නම් ගිහිල්ලා. මේ තියෙන්නේ මේවා මේ රූප ඊළඟ මේ රැප්සීඩ් කියන එක ආයෙ වචනේ පෙන්නන්න. මේ රැප්සීඩ් ඔය තියෙන්නේ. right.
පාලන යන්ත්‍ර, කළමනාකරණ යන්ත්‍ර, ඕට දාන තෙල් වර්ග මොනවද කියලා වගුවේ තියෙනවා. තනකොළ කපන මැෂින් එකට දාන තෙල් වර්ගය මොකක්ද කියලා ඒ වගුවේ තියෙනවා. ඒ ටික මේ විනිවිද භාව පටල කියන්නේ අර සුදු වර්ණයේ පටල වලින් පස්සේ උෂ්ණත්වය වෙනස් කරයි. වල් පැල පාලනය කරන මොන පටලයේ දානු නේව. පලිබෝධ පාලන වැළැක්වීමෙත් මම රූප පෙන්නවා. මේ ඔක්කොම පෙන්නලා තියෙන කැකිරි පවුල බතලා ඈත් වෙන පවුල අඩු ආලෝකයෙන් වැඩෙන ඒවා ගැන කියන්නේ අර බීජ ගබඩා කරන්න යන ආයු කාලය. ඒකේ අහනවා කිව්ව කැරට් ගැන. මේකත් අර වහලවල් වල හැඩය. ස්ථිර ගස් අභිජනනය කියලාම පාඩමේ තියෙනවා. කප්පාදු කිරීම ගැනත් මම පෙන්නවා. මැන්ඩරින් ගෙඩි 3ක් දීලා හරි එක තෝරන්න කියන මෙන්න මෙතන තියෙනවා. ඔය අලුත් පොයින්ට් විතරක් මම පෙන්නන්නම්. විභාගයට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවා. 7 වෙනි පාඩමේ තියෙනවා මැන්ඩරින් දොඩම්වල අහන්න පුළුවන් මෙන්න එකක් මේක. මේ වගේ දීලා මේකෙන් අයින් කරන එක අනවශ්‍ය හොඳ නැති ගෙඩි මොනවද කියන එක පැත්තකින් පෙන්නලා අහන්න පුළුවන්. A B C D දුන්නා. මේකෙන් අයින් නැත්නම් ඉතුරු කරන්නේ මොන ගෙඩියද? අයින් කරන්නේ මොන ගෙඩිද කියලා එකක්. අනික තමයි මෙන්න මේ රූප. මේ තියෙන මැන්ඩරින් දොඩම් ගැන. දොඩම් ගෙඩි 3ක් මෙන්න මෙහෙම දෙනවා. මේ වගේ ඕන දැන් මැන්ඩරින් දොඩම් ගෙඩි 3ක් තියෙනවා. එක දොඩම් ගෙඩියක මේ නැට්ට දිගට තියලා තියෙනවා. තවත් එහෙක නැට්ට මේ වගේ තියෙනවා. තවත් එහෙක නැට්ට මේ වගේ තියෙනවා. ඇතුළට වෙන්න. එතකොට ළමයි අපි තෝරද්දී සාමාන්‍යයෙන් මේ වගේ දිගට නැට්ට තියෙන ගෙඩි තෝරන්නේ නැහැ. එතන හරියට මැන්ඩරින් දොඩම් අස්වැන්න නෙළුවද බලා ගන්න මෙහිම තෝරන්නේ නැහැ. ඒ වගේම මැන්ඩරින් දොඩම් වල මේ කපන තලයේ දොඩම් වල හානියක් නොවන විදියට අපි වෙන් කරගත්තයින් පස්සේ මේ පේනවද මෙන්න මේ ගෙඩිය කපලා තියෙන විදිය. මෙන්න මේ විදියට තමයි ඒ කියන්නේ අර පොත්තට හානි වෙන්නේ නැතුව මෙන්න මේ වගේ චූටි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. දිගට තියෙන්නත් බෑ, ගෙඩියෙන් පිටට ඇවිල්ලා තියෙන්නත් බෑ. මෙහෙම පිටට ඇවිල්ලා තිබුණොත් ගැටලුව වෙන්නේ නැහැ. ප්‍රවාහනය එහෙම කරන්න බෑ. දැන් ඔයාලා දැකලා තියෙනවා කඩේ විකුණන්න තියෙන දොඩම් ගෙඩි. ඒ දොඩම් ගෙඩි වල අර නැට්ට දිගට නැහැනේ. අන්න එහෙම නැති එක තමයි තෝරන්න ඕනේ. ඒකෙතෙන්දි හරි ලේසි බලාගන්න. දැන් මේ මගේ රූපෙට වඩා පැහැදිලිව පේනවා. රූප තුනෙන් හරි රූපේ තෝරන්න ඕනේ. පැල තුනක් දියන නිරෝගී පැලය ගැන මම පෙන්වුවේ සයිස් වලින් අධික වර්ධන පැලය අයින් කරනවා. ඊළඟට අර විකෘති වෙච්ච එක අයින් කරනවා. ඒව හරි. ඊළඟට මේ ෂොකට් එකක් වගේ හිර කරන රූපයක් කියන්නේ මෙන්න මේ රූපය කියන ඔයාලගේ සිලබස් එකේ නැහැ. හැබැයි ඔයාලගේ විභාගවල ඒ කියන්නේ බොහොම කලාතුරකින් පේපර් එකකට අහලා තියෙනවා මෙන්න මේ රූපය. මේ ළමයිම ඔය රූපේ Tamanට මතක විදියට ඇඳලා යවපුවා තියෙන්නේ. මෙන්න මේ රූපේ උත්තර වලට දීලා තිබුණා කිව්වේ ෂොකට් එක කියලා. අපි මේකට මෙන්න මේ ෂොකට් කියලා අත්ින් කියනවා නැත්තේ නෑ. 12 ෂොකට් එක කොහොම කියලාත් මේවට කියනවා. 12 11 10 නැත්තම් මේකේ හරීම නම තමා ළමයි. සිංහලට ගත්තොත් එහෙම රිචඩ් හසුරුව කියන්නේ මේවා. මේ රිචඩ් හසුරුව. නැත්තම් අපි මේ තියෙන රිචඩ් රැන්ච් එක කියලා. දැන් ඔයාලා මෙන්න මේ වචනේ උනම් Google එකේ ගහලා බලන්න මේ රූප ටිකේ. ඔයාලගෙන් මේ රූපයක් දෙල මේ මොකක්ද කියලා අහුවොත් ඒක තමයි ෂොකට් එක. මේක ඕනි වෙන්නේ තුන්වෙනි පාඩමේ ඔය ට්‍රැක්ටර් ගැන එහෙම තියෙනවනේ. නගුල් හයි කරනවා ට්‍රැක්ටර් වල කෑලි ගලවනවා අන්න ඒකට අදාළව තමයි මේ රූපේ දාලා තියෙන්නේ. ඒක නෝට් එකේ නෑ හැබැයි. මෙහෙම එකක් දුන්නොත් ඔය අතු පාටින් දීලා දෙන උත්තර දෙකෙන් එකක් ඇති. ඒ උත්තර දෙකෙන් එක තෝරන්න. රයිට්. නැත්නම් එතෙන්දී බලන්න එපා මේ වගේ රූපයක් කොහෙද තිබුණේ කියලා. මේක කොහෙවත් ඔයාලගේ නෝට් වල නෑ. මේක තුන්වෙනි පාඩමට අදාළ වෙන ටූල් එකක්. ඔය එන ගලවන ඒ වගේ දේවල් වලට. ඊළඟට ඔය කළමනාකරණ යන්ත්‍ර එහෙම භාවිතා කරද්දී මේ රූපේ ඕන වෙනවා.
ගිබර්ලින් ගැන අහලා තිබුණේ කියලා. ගිබර්ලින් ගැනත් අපි දන්නවා ට්‍රැක්ටරය ගැන පොදු කාර්යයන්ත්‍රයක් කියලා කිව්වා. ආලෝකය නිරාවරණය වෙන ප්‍රවහන වෙන බීජ. ඒ ගැනත් පෙන්නවා. රයිට්. ඔන්න ආයෙ අපි පොඩි වෙලාවක් අරගෙන ආයෙ මෙන්න මේ මුළු පොතටම ගිහිල්ලා මම පොතේ උඩ ඉඳගෙන ආයෙ පොඩ්ඩක් පෙන්නන් එන්න මෙන්න මේ පිටුවල තියෙනවා බලා ගන්න කියලා. අපි පළවෙනි පාඩමටම ගත්තොත් ළමයි මම පොතෙන් පෙන්නන්නේ ඔයාලා ලේසි වෙන්නේ. පළවෙනි පාඩමට ගත්තොත් එහෙනම් පළවෙනි පාඩමේ විභාගයට අහලා තියෙන්නේ අපි පළවෙනි දවසේ කතා කරා ජපානයේ වගා කරන්නේ මොන සහල්ද කියලා. ජපොනිකා කියන එක බලා ගන්න ඕනේ. ඊළඟට එතනින් පහළට ආවම දෙවෙනි පාඩමේ මෙන්න මේ හරියෙන් පෝෂණ අවයව මොනවද ප්‍රජනක අවයව මොනවාද කියන එක බලා ගන්න ඕනේ. එතනින් පහළට එද්දි ළමයි මේ මල් පොහොට්ටු අවකලනය කියන එක ගැන එහෙම මම අර පොතේ තියෙනවා කියලා පෙන්වන්නේ. චුට්ටක් ඒ හරියට කියව ගන්න. ආයි මෙන්න මේ රූපේ. මේ තියෙන දුර්වල අර නිවරේ මොකද නිරෝගී පැලේ තෝරන්න කියන්නේ. ඒක තමයි මේ. දැන් මට මේ හරිය මගේ අරුණත් ඔයාලා ඒව බලා ගන්න. ඊළඟට මම මෙන්න මේකත් පෙන්නවා. බඳුනකින් පැලය කරවල ඉවත් කරන්නේ නිවැරදි රූපය කුමක්ද? ඊළඟ මෙන්න මේ රූපේ තර මම ඇඳලා පෙන්නුවේ අපි පැලයක් අරගෙන පස්සේ හිටවද්දි පස් ලෙවල් එකටම තියෙන්න ඕනි කියලා. ඔය පළවෙනි රූපේ තියෙන්නේ. ඒව ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ රූප වලින්. ඊළඟට ජල සැපයුම් ටියුබ් එකේ රූපේ තමයි මේ තියෙන්නේ. ඊළඟට මම කොහේ පස් ගැනත් බලා ගන්න ඕනි කියලා. එතනින් ප්‍රධාන වශයෙන් පස්සේ කැටදි ව්‍යුහය ධාන්‍යාකාර ව්‍යුහයට අදාළ රූප හා ඒකේ වැදගත්කම් තියෙන තැන. ඊළඟට පස්සේ pH අගය කියන එක මේ කොටස හා එහා පැත්තේ රූපෙකුත් තියෙන රූපෙත් එක පොඩි කෑල්ලක් තියෙන මෙන්න මේ ටික. ආයෙ මෙන්න මෙයා. මේ රූපේ දුන්නොත් මෙයා ඇවිල්ලා නැගී පදවන ට්‍රැක්ටරය. මම ගෝ ඒකත් එක්කම ඉතින් මේ තුන හතරක් රූප ටික ආයෙ පාරක් බලා ගන්න. කෝකට. විභාගයට අහලා තියෙන මේ පළවෙනි රූපේ. මේ අකණ්ඩ භෝග වගාව සාර්ථක වීම ශස්‍ය මාරුව වැදගත් වේද කියන හරි වැරදි දීලා අහලා තිබුණා. එතකොට මේ ප්‍රකාශය හරි. ඒක අපි ඊයේ පේපර් වල මට මතක විදිහට කතා කරා. ඊළඟට මේ හරිය මෙන්න මේ රැප්සීඩ් ගැන එහෙම. ඊළඟට කොම්පෝස්ට් කියන්නේ කාබනික පොහොරක්ද ඒ පොයින්ට් එක. ඊළඟට දියර පොහොර ගැන එහෙම තියෙන මේ රූප කොටස්. ඊළඟට මෙයා බ්‍රෝඩ්කාස්ට් එකේ රූපය බලාගත්ත කියන්නේ ඉතින් මෙයාලා දෙන්න බලා ගන්න. මැනුවල් ස්ප්‍රෙඩ් එකයි ලයිම් ෂෝ එක. ඊළඟට ඉතින් මේ ගණන් ටික කොහොමත් ඕනේ. එහෙනම් මම ගණන් ගැන කියන්නේ නැහැ. මේ ගණන් ටිකත් ඕනේ. ඊළඟට මේ වැටි දැනීමේ උස් වැටි පහත් වැටි ඒ වගේ දිග පළලගෙන මම පොඩි වීඩියෝ එකක් දාලා තියෙන ඒ ටික බලා ගන්න. මේ රූපෙත් විභාගයට අහලා තිබුණ එක පේපර් එක. අපි මුල්ම දවසේ කතා කරපු එකේ මේ උස් වැටි සෑදීමේ යන්ත්‍ර රූපේ දීලා ඒක අඳුන ගන්න තිබුණා. එතකොට ඒ රූපෙත් චුට්ටක් zoom කරලා බලා ගන්න මේ පේනනේ උස් වැටි සෑදීමේ යන්ත්‍රයේ රූපේ වෙනස. හා අනිත් කුඩා වැටි සෑදීමේ යන්ත්‍රය. මේ දෙක වෙනස් කරලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ විභාගයට අහලා දෙන බහුලවම කියන්නේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මෙයා. මේකේ මෙන්න මේ කොටස් ටික මකලා ABCD දීලා මේ කරන කාර්යය මොකක්ද කියලා ඇහුවොත් Tamanට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අපි එතනින් පහළට එද්දි කම්බයිනර් ගැන කම්බයිනර් කියන්නේ කම්බයිනර් කාර්යය මොකක්ද කියලා අහලා තියෙනවා. ඊළඟ වෙන්නේ පූර්ව විශ්ලේෂණය ගැන මට මතකයි එක ප්‍රශ්නයක් තිබුණා ඒක අපි පළවෙනි දවසේ කතා කරා. අද දවස් අපි කමේ උමං වගාවේදී ආවරණ ද්‍රව්‍ය භාවිතය ගැන චුට්ටක් බලා ගන්න කියලා මෙන්න මේ දෙකම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කියලා.
ඊළඟට මෙන්න මෙයා ගොඩක් වැදගත් හැමතැනම අහලා තියෙන එක. මේ වගුව මෙයත් වැදගත්. මැද සීසෑම ගැන එහෙම මේක 8 වෙනි පාඩමේ ඇති අර්ථ දැක්වීමක් එහෙම ඒකත් බලාගන්න. මේකත් ඉතින් හැමදාම විභාගයට අහන ප්‍රශ්නයක්. තුණ්ඩ තෝරන්න. ඊළඟට අපි 3 වෙනි පාඩමට ගියොත් එimhe ඒකේ අදාළ වෙනවා පලිබෝධනාශක ඇඳුම ඕනි. ඊළඟට මෙන්න මේ කොටස් ටික චුට්ටක් බලා ගන්න කිව්වා. ආයේ මේ පලිබෝධ ඉසින එකත් අර පසුපසට ගමන් කරමින් ඉසින්න කියන එක. මේ රූපේ නැතත් ඒකේ පොඩ්ඩක් කතාව ඕනේ. ඒක එක පේපර් එකකවත් හම්බුන්නේ නැහැ. හැබැයි ඒකත් වැදගත්. ඒකත් මොකද පේපර් වල අහලා තිබුණු ප්‍රශ්නයක්. පලිබෝධනාශක ඉසිනේ සුළඟේ දිශාවට විරුද්ධව අර පස්සෙන් පස්සට යන ගම. පලිබෝධනාශක වලට දාලා ගාන හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විභාගයට එනවා. ඊළඟට මම කො මෙන්න මෙයා. විදුලි බල සැපයීමට අදාළ රූප ඊළඟට දාන ඉන්ධන වර්ග ගැන තියෙන වගුව. මෙයත් ඕනි කියලා කිව්වා. ඒක සම්මතයක්. පෙට්‍රල් නම් දාන ලීටර මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ බඳුනට. මෙතන මේ රූපේ කලලය කියන එක දුන්නොත් අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතෙන්ට කලලය කියලා මාක් කරන්න නැතුව දුන්නොත් මේ කලලය කියලා. ඊළඟට ඊට අමතරව 4 වෙනි පාඩමේ තියෙන මේ දිග පළල ඔක්කොම උෂ්ණත්ව මේ මිලිමීටර ගණන් බීජ දින 10ක් පොඟවන්න 30 32 අතර මේවා එකක් නෑර ප්‍රශ්න විභාගයට අහලා තියෙන එක එක විදියට. ඊළඟට දුගද කෘමියගේ රූපය. මේ දින කම්බයින් යන්ත්‍රයේ කාර්යය මොකක්ද කියන එක මෙතන තියෙන ඒ කතාව. දාන්න වියලන යන්ත්‍රය හැමදාම අහන ප්‍රශ්නයක්. ඔය මේකත් අහලා තිබුණා සත් ආහාර සඳහා සහල් ගන්නවද ඊයේ දවසේ අපි කතා කරා. ඔය ඍජු වැපිරීම කියලා උඩ තිබුණේ ඒකත් ලාවට අහලා තිබුණා. අපි ඒව කතා කරලා තියෙන්නේ. මේකෙත් මේ ප්‍රකාශය දීලා හරි වැරදි අහලා තිබුණා. ඊට පස්සේ මෙන්න මේ වගුව හැමදාම ඕනි වෙනවා. ඒ වගුවේ කැකිරි පවුල, බටු පවුල හා බත්තල ගැන තමයි විභාගයට බත්තල අයිති වන කොන්වලේසිය කියන පැමිලි එක. ඒ තුන තමයි වැඩිපුරම අහලා තියෙන පවුල් තුන. ඊට පස්සේ මේක ගෝවා සිල් දේශගුණයක හැදෙනවාද කියන එක අපි ඊයේ දවසේ කතා කරා. ආයේ නිවිති වල මේ තියෙන්නේ. නිවිති වල අස්තරු නෙලන ප්‍රමිතිය තමයි කොලයක දීග නැත්තම් ඔයාලගේ නම් උස කියලා දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 25ක් උණ විට. ඒකත් පේපර් දෙක තුනකම ආපු ප්‍රශ්න. ආයෙ රටකජු ගැන බලා ගන්න කියලා කිව්වා. ආයෙ මෙන්න මෙයා හැමදාම විභාගයට අහන ඔය සැහැල්ලු පෙරෝහණ බීජ ආලෝකයේ ඕනිද නැද්ද පෙටෝලික් බීජ කියන්නේ මොනවද ඒ ටික. මෙයා මං කලිනුත් උතෙන්ටම ඇවිල්ලත් පෙන්නුවා. මල් වලත් තියෙන ඔය මෙන්න මේ උද්‍යාන භෝග අද කොටසෙත් ඔය එක එක වහලවල් වල හැඩයන්. ඒකෙත් වැඩිපුර ද්විත්ව වහල ගැන. ඊළඟට නොවියන් ලද රෙදි දැල් ආවරණ මේ රූප. අර බීජ තියෙන තැන බීජ වල ආයු කාලයන් ඒ ගැන බලාගන්න. වාතාශ්‍ර පද්ධති වලත් මේ සෙට් එකම. අපි එතනින් පහළට ගියාට පස්සේ මේදී සැබෑ පත්‍ර ගණනය කිරීම
මේ දින හයිඩ්‍රොපොනික්ස් කියන්නේ එහෙම. ඒවා මේ රූප ඒකෙත් පොලි භාජන සෛල තැටි පළතුරු ගස් වලට අදාළව ටිකෙත් තියෙනවා පළතුරු ගහක ඉන්න මම පෙන්නන්න. බද්ධ ක්‍රම ටික කොහොමත් ඕනි. ඊළඟට මෙන්න මේ ඕනි බද්ධ ක්‍රම ටික ඕනි. මේ රූප ඕන. ආයි ශාකතු කප්පාදු කිරීම. ශාක ආකර්ෂණය. ඒ ටිකත් ඕනි. අද දවසේ මං කිව්වේ ඒ ටික ගැන. මෙදින ශාක ආකර්ෂණය කියලා එහෙම. ඊළඟට මැන්ඩරින් දොඩම් වල හොඳ ගෙඩිය තෝරන විදිය. ඒක ආකාර දෙකකට එන්න පුළුවන් අර නැට්ට දිග බලලා ඒ ටික ඕනි. ඔය දැන් උතනින් යන්නේ ඒවා. ඊළඟට ගහක කප්පාදු නොකරන අත්ත මොකක්ද කියන එකත් ඇති. මැන්ඩරින් දොඩම් වල මල ඇපල් ගැනත් අහලා තිබුණා ඇපල් ශීත කාලේ වගා කරනවද කියලා. ඒකත් මේ පොයින්ට් එක ඒකත් මම ඊයේ දවසේ උතෙන්ට ඇවිල්ලා පෙන්නුවා. බීජ රහිත මිදි හදන්න ගිබර්ලින් ගන්නවා. ඊළඟට මේ කොටස මේ රූප ආයේ අර්ථ දැක්වීම වල තියෙන එකෙත් මැද සීසෑම කියලා එහෙම වචන නැති ඈ. ඒ විභාගෙට වැඩිපුර අහලා තියෙනවා මෙන්න මේ කාල්මේදී. රයිට්. ඉතින් ඇත්තටම ඔන්න ඔය ටික බලාගත්තත් ළමයි ඉතින් ලොකෝ දෙයක් නෑ විභාගයේ කොට දාගන්න පුළුවන්. ඒක මම නිකන් ඔයාලට පොතත් හරවල පෙන්නුවේ. සිංහල ප්‍රශ්න 45න් අපි මේ දවස් ටිකේම කතා කරපුවා. ඉතින් අනිවාර්යෙන් ඒවම නැවත ප්‍රශ්න 30ක් විතරම එනවා අඩුම. 30ක් 40ක් විතර එනවා. Tamante ඒ වෙලාවේ ඉතින් අලුතෙන්ම කියලා ප්‍රශ්න 5ක් 6ක් තමයි හම්බ වෙන්න තියෙන්නේ. හරි. අපි අදත් 9 වෙනකන් තමයි කතා කරන්න හිටියේ. අපි වැඩිපුරත් විනාඩි 18ක් විතර අරගෙන විනාඩි 20ක් විතර අරගෙන කොටස් ටික කතා කරා. ඔයාලට මොනවම හරි ගැටලුවක් තිබුණොත් ඒ වගේම ගණන් වල ගැටලු මට මතකද ධනුෂ්කේ වල තිබුණ මේ ගණන් හදන්න ගැන මොකක් හරියක් අහලා ඒ වගේ ගැටලු තිබුණොත් WhatsApp එකට ඒවල තියන්න. එතකොට අපි ඒවා කතා කරගමු. මම ඔයාලට මේකේ රෙකෝඩින් එක දෙන්නම්. එතකොට ඒ රෙකෝඩින් එක බලලා මේ කතා කරපු ප්‍රශ්න ආයෙ පාරක් රිෆර් කරලා ආයෙ පොඩ්ඩක් පාඩම් කරගන්න. එතකොට ඒ ටික බලාගත්තත් ඔයාලට එක පේපරයක් වුණත් සම්පූර්ණයෙන් ලියා ගන්න හැකියාව තියෙනවා. හරි ළමයි ප්‍රශ්න නැත්තම් මම මේ පැත්තෙන් ඉන් කරන්න මොනවා හරි තිබුණොත් WhatsApp එකට දාලා තියන්න.